හැමදාමත් ගෙදර හදන කෑම කාලා එපා වුණාට පස්සේ සතියකට සැරයක්වත් එළිය රෙස්ටුරන්ට් එකකින් රයිස් එකක් කනව නේද? ඔන්න ඉතින් අද ඉඳන් ඒකත් නවත්තමු. අද රසමතක වීඩියෝ එක රෙස්ටුරන්ට් රසටම ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදර හදාගන්න විදිය. දිගටම අපිත් එක්ක ඉන්න. අපි රසමතක පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගන්න. තෙල් ටික රත් වෙගෙන එනකොට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ඒත් එක්කම එනසාල් කරාබු නැටි මේ ඔක්කොම ටික මේකට එකතු කරගන්න ඕනේ. සුදු ලුණු ටික රන්වන් පාට වෙද්දී ඒකට එකතු කරනවා කැරට් ටික. කැරට් ටිකත් මේ විදිහට තැම්බීගෙන එද්දී ඒකට අපි එකතු කරනවා බිත්තර දෙකක්. දැන් අපි එකතු කරනවා ලුණු. ඔයාලා රස අනුව ලුණු, ගම්මිරිස් කියන දේවල් ටික එකතු කරගන්න. ඒත් එක්කම මම මේකේ රසය වැඩි කරගන්න එකතු කරනවා නෝ සීසනින් පවුඩර් ටිකක්. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා බැදගත් සොසේජස්. ඒත් එක්කම බැදගත් මාළු සහ මස් ටික. මම මේ ටික බැදලා ටිකක් කෑලි පොඩි වෙන විදියට කුඩු කරගත්තා. ඊට පස්සේ සෝයා සෝස් ටිකක්. ඒත් එක්කම මේකට එකතු කරනවා අපි තක්කාලි සෝස් ටිකක්. මේ වෙලාවේ ඔයාලා ලිපේ ගින්දර ගොඩාක්ම අඩුවෙන් තියාගන්න. මොකද නැත්තම් මේක කර වෙන්න බලනවා. අපි එකතු කරනවා අපේ ලීක්ස් ටික. මේකට කරපිංච කොළ පොඩ්ඩකුත් එකතු කරාම සුවඳත් එක්ක රසත් වැඩි වෙනවා. අන්තිමටම මේකට උයාගත්ත බත් ටික එකතු කරලා කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ තියන්නේ මං අද හදපු රයිස් එක. දැන් මං යන්නේ මේ රයිස් එකට රස පරීක්ෂක වාර්තාවක් ගන්න. මේ ඉන්නේ. මික්ස් රයිස් එකක් බලන්න කාලා කොහොමද කියලා. එන රෙස්ටුරන්ට් එකට දෙන ගාන මට දෙන්න. Thank you.